පුතේ සුබ දවසක්. ඔන්න මම අදත් ආවා. මොකද දන්නවද? මේ චිසු මට හැමතිස්සෙම පොල් දානවා බේකරි පන්ති ගැන. දැන් අර පුතේ ඉතින් කවද්ද පටන් ගන්න කොහොමද තියෙන්නේ එන්නේ කියලා ලෙවල් 4 දෙනවද? ඩිප්ලෝමා එක දෙනවද? නේද පුතේ? ඉතින් මම ඉගෙන කතා කරනවා. ඉතින් පුතේ මේ ආයතනයේ බේකරි පන්ති පටන් ගන්නවා ජනවාරි 17 26 ලබන අවුරුද්දේ ජනවාරි 17 හැන්ද පුතේ. ඔව් ඉතින් මට ඒ ගැන කියන්න තියෙන පුතේ ඇත්තට බේකරි කියන්නේ වෘත්තීය පුහුණු ආයතන අපි ලියාපදිංචි ආයතනයක්. සිලබස් එක මගෙන් අහන්න. මේවයි පුතේ අපි වෘත්තීය පුහුණු ආයතන අපිට එන්නේ කිව්ව ලෙවල් 4 එකට සිලබස් එකක් දීලා තියෙනවා. ඒ සිලබස් එක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන. මොකද ඔයගොල්ලෝ ගත්තේ වෘත්තීය පුහුණු ආයතන එක්සෑම් එක තියෙන්නේ මෙහි. ඒකෙන්ද සිලබස් එක අපි මොනවා කර ඒ සිලබස් එක අපි අනිවාර්යයෙන්ම ඇතුළත් වෙලා ඉන්නේ. ඒ වගේ සමහර අය ඩිප්ලෝමා එක. ඩිප්ලෝමා එක කියන සාමාන්‍ය වෘත්තීය පුහුණු ආයතන තාම ඩිප්ලෝමා එක ඉෂු කරලා නැහැ පුතේ මට ඔයගොල්ලෝට දෙන්නේ නැහැ. හැබැයි ඩිප්ලෝමා එක මම රැලි ආයතනයේ දෙක ඉෂු කරන එක වෘත්තීය පුහුණු සම්බන්ධ නැහැ. ඒ නේද? ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් පුතේ ඔය සහභාගී වෙන්න පුළුවන්. මම පොඩ්ඩක් මගේ බේකරි ක්ලාස් එකේ ඒ සිසු හදන කෑම ටිකක් මම ඔයාලා දාන්නම් පුතේ. සමහර දැන් දන්නේ නැහැ පුතේ දැන් සෙන්සුරාට පටන් ගන්න තියෙන්නේ. සමහර ළමයි දැන් තාම ඉවර නැහැ. ලබන සතිය වගේ පන්ති ඉවර වෙනවා. ඒකට දැන් සමහර ළමයි පස්සේ ගම අනුරාධපුර පෙරවරම එනකොට මට ඔන්ලයින් බේකරි උගන්වන්න හැම කෙනාම අනිත් පැත්ත මම නෑ ඔන්ලයින් උගන්වන්නට පුතේ බේකරි මට උගන්වන්න බෑ. මොකද මෙතනට ඇවිල්ලා පුතේ අතින් මේ මෝලිය හදන්න තේරෙම අතහුරු වෙනවා. හැම එකකට එක්සෑම් එකට මැෂින් දෙනවා තමයි. ඒවන තමයි අතින් හදන්න බෑ පුතේ. හැමෝටම මැෂින් නෑනේ පුතේ ගෙවල් වල බේකරි හදන්න නේ. ඉතින් ඒකින් දානිතර තමයි අද ළමයි අද හොඳ ආදායමක් හොයනවා පුතේ. අද හොඳ ආදායමක් හොයනවා. විශේෂයෙන්ම පිටට යනවා ළමයි. අද හොඳ ආදායමක් හොයනවා. විශේෂයෙන්ම පිටට යනවා ළමයි. කෙන්මිකේ ලෙවල් 4 සහ 7 පිටට යනවා. ඒ වගේ හොඳ ආදායමක් හොයා ගන්නවා. ඉතින් පුතේ ඔයගලන්ට ඔන්න මම දැනුවත් කරා. ඒ විස්තර මට එවන්න මම අංකයක් දානවා. ඒ අංකෙට WhatsApp මැසේජ් එකක් දාන්න පුතේ.